ඔයාගේ ඔළුවේ එක පැත්තක් හිරි වැටිලා ඇහැ ඇතුලෙන් කවුරු හරි අනිනවා වගේ දරා ගන්න බැරි වේදනාවක් එනවද? ඒ එක්කම වමනෙට වගේ එනවද? ආලෝකය, ශබ්දය වගේම තද සුවඳවල් දරා ගන්න බැරිද? එහෙනම් මේක නිකම්ම හිසර දෙයක් නෙවෙයි. මේ තමයි මයිග්‍රේන්. ඇයි මෙහිම වෙන්නේ? අපේ මොලේ තියෙන රුධිර නාල පනල් වීම නිසා ඇතිවන රසායනික වෙනස්කම් තමයි මේ වේදනාවට හේතුව. මේක ස්නායු පද්ධතියේ සංවේදීතාවය වැඩි කරන රෝගී තත්ත්වයක්. අද අපි කතා කරමු මයිග්‍රේන් ඇටැක් එකක් එන වෙලාවට සහනයක් දෙන නැචරල් ඩ්‍රින්ක් එකක් ගැන. බ්ලෙන්ඩර් කප් එකකට තෙඹිලි වතුර කෝප්පයක්, පොඩි අමු ඉඟුරු කෑල්ලක්, දෙහි උෂ පොඩ්ඩක් සහ මීපෙනි හැන්දක් දාලා හොඳට බ්ලෙන්ඩ් කරන්න. දැන් මේක හොඳින් පෙරාගෙන හෙමින් උගුරෙන් උගුර බොන්න. තෙඹිලි වතුර සිරුරට අවශ්‍ය මැග්නීසියම් ලබා දී ස්නායු පද්ධතිය සංසුන් කරන අතරේ ඉඟුරු වල ඇති ජින්ජරෝල් වේදනාව සහ ඔක්කාරය පාලනය කරනවා. දෙහිඋෂ සහ මීපැණි සිරුරේ pH අගය සමබර කරමින් රුධිර නාලවල ඇතිවන ඉන්ෆ්ලමේෂන් අඩු කරලා ඉක්මන් සුවයක් ලබා දෙනවා. ඊට පස්සේ ශබ්දයක් නැති අඳුරු කාමරයක විවේක ගන්න. මතක තබා ගන්න මයිග්‍රේන් පාලනය කරන්න පෝෂණය ගොඩක් වැදගත්. මැග්නීසියම් සහ විටමින් B2 බහුල බිත්තර, නිවිති, ඇල්මන්ඩ් සහ අලිගැට පේරවෙනි දේ ආහාරයට එකතු කරගන්න. ඒ වගේම හෙඩේක් ඩයරි එකක් තියාගන්න. ඔයා කාපු කෑම, නිදාගත්ත වෙලාව සහ එදා තිබුණු තද අවුව, ශබ්ද හෝ සුවඳවල් වැනි දේ සටහන් කරන්න. එතකොට ඔයාටම ඔයාගේ මයිග්‍රේන් ට්‍රිගර් එක හඳුනා ගන්න ලේසි. හැබැයි හිසර දෙයක පෙනීම දුර්වල වීමක් හෝ ශරීරයේ පණ නැති බවක් දැනෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් හමු වෙන්න. වේදනානාශක ගන්නෙත් වෛද්‍ය උපදෙස් මත විතරයි. මයිග්‍රේන් කියන්නේ පාලනය කළ හැකි රෝගී තත්ත්වයක්. ඒ නිසා හොඳ ආහාර රටාවක්, සුව නිින්දක් සහ නිවැරදි සෞඛ්‍ය පුරුදු මගින් මයිග්‍රේන් පාලනය කරන්න උත්සාහ කරන්න.